ඔබ මේ සවන් දෙන්නේ ලෝක ප්‍රකට ගත්කතුවර එඩ්ගා ඇලන් පෝ විසින් රචිත අතිශය ජනප්‍රිය මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක කතන්දරයක් වන The Black Cat හෙවත් කළු බළලා සිංහල ශ්‍රව්‍ය පොතටයි. මනුෂ්‍ය සිතේ ඇතිවන අඳුරුතම සිතුවිලි සහ ක්‍රූරත්වය කෙතරම් භයානක විය හැකිද යන්න මේ කතාවෙන් මනාව නිරූපණය වනවා. ඔබේ ලේ ගල් ගැසෙන හදගෙස්ම නතර කරවන මේ බිහිසුණු අත්දැකීමට දැන් සවන් දෙන්න. කළු බලලා පළවෙනි කොටස. හෙට උදෑසන මම මේ ලෝකයෙන් සමුගන්නවා. මාව එල්ලුම් ගහට නියම වෙලයි තියෙන්නේ. නමුත් මිය යන්නට පෙර අද රාත්‍රියේ මට එකම එක දෙයක් කරන්න අවශ්‍යයි. ඒ තමයි මගේ හදවතේ තියෙන මේ මහා බර, මේ බිහිසුණු රහස මුළු ලෝකයටම කියන එක. මම මේ කියන්න යන කතාව ඔබ කිසිසේත්ම විශ්වාස කරන එකක් නෑ කියලා මම දන්නවා. මගේම හිත පවා මේවා පිළිගන්න පසුබට වෙනකොට ඔබ කොහොම මේවා විශ්වාස කරන්නද? නමුත් මම පිස්සෙක් නෙවෙයි. මේ දේවල් ඇත්තටම සිද්ධ වුණා. මගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මේ ඒ පුංචි අහිංසකයි කියලා පේන ඒත් මහා භයානක සතෙක්. මගේ කුඩා කාලය ගැන මම මුලින්ම කියන්නම්. පුංචි කාලේ ඉඳන්ම මම හරිම සංවේදී අහිංසක ළමයෙක්. මගේ හිතේ තිබුණු මේ අහිංසකකම නිසාම මගේ යහළුවන් පවා මට සමච්චල් කළා. මම වැඩිපුරම ආදරය කරේ සතුන්ට. මගේ දෙමව්පියන් මට විවිධ ජාතියේ සුරතල් සතුන් ගෙනත් දුන්නා. මම මගේ මුළු කාලයම ගත කළේ ඒ සතුන් එක්ක. ඔවුන්ව පෝෂණය කරන එක, ඔවුන් එක්ක සෙල්ලම් කරන එක තරම් සතුටක් මට මේ ලෝකේ වෙන කොහේවත් තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ තියෙන ක්‍රූරකමට වඩා කිසිම දෙයක් නොතේරෙන සතෙකුගේ තියෙන අව්‍යාජ ආදරයට මම ගොඩක් කැමති වුණා. තරුණ වයසට ආවට පස්සේ මගේ මේ පුරුද්ද වෙනස් වුණේ නැහැ. වාසනාවකට වගේ මම විවාහ වුණෙත් මං වගේම සත්තුන්ට ආදරය කරන සංවේදී හදවතක් තියෙන කාන්තාවක් එක්ක. මගේ බිරිඳ අපේ ගෙදර ලස්සන කුරුල්ලන්, රන්මසුන්, ලස්සන බල්ලෙක්, හාවුන්, ඒ වගේම පුංචි වඳුරෙක් පවා ඇති කළා. ඒ සත්තු අතරේ අපිට තවත් සතෙක් හිටියා. ඒ තමයි අපේ බලලා. ඌ අසාමාන්‍ය විදියට විශාල බලලෙක්. ඇඟේ එකම එක සුදු පාට මයිලක්වත් තිබුණේ නැහැ. මුළු ඇඟම ඝන අඳුර වගේ කළු පාටයි. ඌගේ නම ප්ලූටෝ. මගේ බිරිඳ සමහර වෙලාවට විහිළුවට වගේ කිව්වා කළු බලල්ලු කියන්නේ වෙස් වලාගත්ත මායාකාරියෝ කියලා. ඇත්තටම ඇය ඒක විශ්වාස කළේ නැහැ. නමුත් ඇය නිතරම ඒ ගැන කතා කළා. ප්ලූටෝ තමයි මගේ ගෙදර හිටපු සත්තුන්ගෙන් මගේ ප්‍රියතමයා වුණේ. මම විතරයි උට කෑම දුන්නේ. මම ගෙදර කොහේ ගියත් මොන කාමරේ හිටියත් ඌ මගේ පස්සෙන්ම වැටිගෙන හිටියා. මම පාරට යද්දිත් ඌව ගෙදර තියලා යන්න මට ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වුණා. ප්ලූටෝයි මමයි අතරේ තිබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ පුදුමාකාර බැඳීමක්. මේ විදියට අවුරුදු කීපයක්ම අපේ ජීවිතය හරිම සතුටින් සාමකාමීව ගෙවිලා ගියා. නමුත් මනුෂ්‍යයාගේ හිත කියන්නේ හරිම පුදුම දෙයක්. මගේ හිතේ තිබුණු ඒ අහිංසකකම, ඒ දයාව ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මගේ මේ විනාශයට හේතුව වුණේ මත්පැන්. මම ටිකෙන් ටික මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහි වුණා. ඒ භූතයා මගේ ශරීරය විතරක් නෙවෙයි, මගේ ආත්මයම ගිලගත්තා. මගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම මගේ ආදරණීය බිරිඳට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගත්තා. සමහර දවස්වලට මම ඇයට පහර දුන්නා. මගේ සුරතල් සතුන්ටත් ඒ ඉරණමම අත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මම උන්ට කෑම දෙන එක නැවැත්තුවා. උන් මංගාවට එනකොට මම උන්ට පයින් ගැහුවා. ඒත් මුල් කාලේදී මම ප්ලූටෝට කිසිම කරදරයක් කළේ නැහැ. මම ඌට විතරක් අනුකම්පා කළා. නමුත් දවසින් දවස මගේ ඇඟට ඇතුළු වුණු මේ මත්පැන් කියන යක්ෂයා මගේ හිතේ ඉතිරි වෙලා තිබුණු ඒ අවසන් දයාබරකමත් විනාශ කරලා දැම්මා. අන්තිමේදී ඒ අහිංසක ප්ලූටෝට පවා මගේ ක්‍රූරත්වයෙන් බේරෙන්න බැරි වුණා. කළු බලලා The Black Cat දෙවන කොටස.
එක්තරා රාත්‍රියක මම නගරයේ මත්පැන් හලක සිට නිවසට පැමිණියේ දැඩි ලෙස බීමතිනි. ගෙදරට ගොඩ වෙනකොටම ප්ලූටෝ මා දැක බියෙන් පලා යන බව මට දැනුණා. මගේ හිතට ආවේ මහා කේන්තියක්. මම වේගයෙන් ගිහින් උගේ බෙල්ලෙන් තද කරලා අල්ලා ගත්තා. මගේ ක්‍රූර ග්‍රහණයෙන් බියටපත් වුණු ඒ සතා උගේ දත්වලින් මගේ අත තදින් හැපුවා. ඒ මොහොතේ මගේ ශරීරයට ආරූඪ වුණේ අමු යක්ෂයෙක්. මගේ මුල් ආත්මය මගේ සිරුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගියා වගේ මට දැනුණා. මත්පැන් වලින් පෝෂණය වුණු මහා පෞකාර අමානුෂික චේතනාවක් මගේ සිරුර පුරාම දිව්වා. මම මගේ කබායේ සාක්කුවෙන් කුඩා පෑන් පිහියක් ගත්තා. එය දිගහැරිය මම ඒ අහිංසක සතාගේ බෙල්ලෙන් තදින් අල්ලාගෙන කිසිම හිතක් පපුවක් නැතිව උගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම උගුල්ල දැම්මා. දෙවියනි, ඒ මහා පාප කර්මය ගැන මතක් වෙනකොට අදටත් මගේ ඇඟේ ලේ වතුර වෙනවා. පසුදා උදෑසන සිහිය පැමිණි විට මම කළ ඒ බිහිසුණු අපරාධය ගැන මටම ඇති වුණේ දැඩි පිළිකුලක්. මම පසුතැවුණා. නමුත් ඒ පසුතැවීම වැඩි වෙලාවක් තිබුණේ නැහැ. මම නැවතත් මත්පැන් බෝතලේම පිහිට සෙව්වා. කාලයත් එක්ක ප්ලූටෝගේ ඇසේ තුවාලය සුව වුණා. නමුත් දැන් ඌට තිබුණේ එක ඇසක් පමණයි. ඌ වෙනද වගේම ගෙදර ඇවිදගෙන ගියත් මා දුටු පමණින්ම බියෙන් ගැහිලා මගෙන් ඈතට දිව්වා. මුලදී මට ඒ ගැන දුකක් දැනුණත් පසුව ඒ දුක කේන්තියකට හැරුණා. මනුෂ්‍ය හිතේ තියෙනවා හරිම පුදුම ඒ වගේම විනාශකාරී හැඟීමක්. ඒ තමයි වැරද්දක් බව දැන දැනම ඒ වැරද්දක් වූ නිසාම එය කිරීමේ ආශාව. කිසිම හේතුවක් නැතුව Tamanගේම ආත්මය විනාශ කරගන්න මනුෂ්‍යයාට තියෙන මේ අඳුරු ආශාව මාව සම්පූර්ණයෙන්ම ගිලගත්තා. එක් අවාසනාවන්ත උදෑසනක මම තොණ්ඩුවක් හදාගෙන ගිහින් අර අහිංසක සතාගේ බෙල්ලට දැම්මා. ඉන්පසු මම ඌව මගේ ගෙවත්ත තිබුණු ගහක අත්තක එල්ලලා දැම්මා. මම ඒක කළේ මගේ ඇස්වලින් කඳුළු වැටෙද්දී මගේ හදවත දැඩි පසුතැවීමකින් පිරීලා තියෙද්දී. ඌ මට කොච්චර ආදරය කළාද කියලා මම දැනගෙන හිටියා. ඌ මට කිසිම වරදක් කරලා නැහැ කියලත් මම දැනගෙන හිටියා. ඒත් ඒ මහා පාපය මම කළා. මම මේ කුරිරු අපරාධය කළ එදින රාත්‍රියේම මට හිටිහැටිය අවදි වෙන්න සිද්ධ වුණේ. ගින්නක් ගින්නක් කියලා මිනිස්සු කෑ ගහන හඬින්. මම ඇඳෙන් පනිනකොටත් මගේ නිදන කාමරේ තිරරෙදි වලට ගිනි ඇවිලිලා තිබුණේ. මුළු ගේම එකම ගිනි ජාලාවක් වෙලා. මමත් මගේ බිරිඳත් සේවකයාත් ජීවිතය බේරාගත්තේ 99 වෙන්. මගේ මුළු ධනයම දේපල සියල්ලම ඒ ගින්නෙන් සම්පූර්ණයෙන්ම අලු වෙලා ගියා. පසුදා උදෑසන කඩා වැටුණු මගේ නිවසේ නටබුන් බලන්න මම ගියා. එක බිත්තියක් හැරෙන්න අනිත් හැම බිත්තියක්ම කඩා වැටිලා. ඒ ඉතුරු වෙලා තිබුණු බිත්තිය වටා විශාල සෙනගක් එකතු වෙලා පුදුමයෙන් වගේ මොනවාදෝ කතා කරමින් හිටියා. මම ලං වෙලා ඒ බිත්තිය දිහා බැලුවා. සුදු පාට හුණු ගෑවුණු ඒ බිත්තිය මත කවුරු හරි කළු පාටින් ඇඳ වගේ ඊටමත් පැහැදිලි රූපයක් මතුවලා තිබුණා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඒ රූපය වෙන කාගේවත් නෙවෙයි, යෝධ බලලෙකුගේ රූපයක්. ඒ විතරක් නෙවෙයි, උගේ බෙල්ල වටේට තොණ්ඩුවක් දාලා ගැට ගහලා තියෙන විදිහත් ඒ රූපේ ඊටම පැහැදිලිව සටහන් වෙලා තිබුණා. ගින්නෙන් පසු මාස ගණනාවක් යනතුරුම අර බිත්තියේ සටහන් වී තිබුණු අద్භූත බලලාගේ රූපය මගේ හිතට වද දුන්නා. මගේ මුළු ජීවිතයම අඳුරු සැවනැල්ලකින් වැහිලා ගියා වගේ මට දැනුණා. ඒත් මම ඒක කොහොම හරි සාධාරණීකරණය කළා. මම හිතුවා ගින්න වෙලාවේ කවුරු හරි ගහේ එල්ලලා තිබුණු බලලාව කපලා මාව ඇහැරවන්න ජනේලෙන් ගේ ඇතුළට විසි කරන්න ඇති කියලා. කඩා වැටුණු බිත්ති අතර පීඩණයටත් හුණුවල තිබුණු රසායනික ද්‍රව්‍ය වලටත් බලලාගේ සිරුර තැම්බිලා ගිහින් ඒ රූපය බිත්තියේ අච්චුවක් වගේ සටහන් වෙන්න ඇති කියලා මම මගේ හිත හදාගත්තා. ඒත් මට ඒ සතාව අමතක කරන්න බැරි වුණා. පුදුමයකට වගේ මගේ හිතේ පසුතැවිල්ලක් නෙවෙයි, ප්ලූටෝ නැතිවීමේ අමුතුම පාළුවක් ඇති වුණා.
මම නිතරම යන මත්පැන් හල්වල අඳුරු මුළුවල ඌට සමාන වෙනත් බලලෙක් ඉන්නවද කියලා මම හොයන්න පටන් ගත්තා. එක්තරා රාත්‍රියක මම අඩ අඳුරේ තිබුණු මත්පැන් හලක විශාල රම් පීප්පයක් උඩ වාඩි වෙලා හිටියා. හදිස්සියෙම මගේ ඇස ගැටුණා ඒ පීප්පේ උඩම වාඩි වෙලා හිටපු කළු පාට සතෙක්. මම ලං වෙලා බැලුවා. ඒ ප්ලූටෝ වගේම ඊටමත් විශාල කළුම කළු පාට බලලෙක්. ප්ලූටෝට තිබුණු සමානකම කොච්චරද කිව්වොත් මගේ හදවත මොහතකට නතර වුණා. එකම එක වෙනසකට තිබුණේ ප්ලූටෝගේ ඇඟේ එකම එක සුදු පාට මයිලක්වත් නොතිබුණත් මේ අලුත් බලලාගේ පපුව පුරාම විශාල සුදු පාට සලකුණක් තිබුණා. මම ඌ අත ගාවා. ඌ අහාම මගේ ඇඟට පැනලා මගේ අත ලෙව කන්න පටන් ගත්තා. ඌ මට පුදුම ආදරයක් පෙන්නුවා. මම හොයපු සතාවට හම්බුණා කියලා මට හිතුණා. මම ගෙදර යනකොට ඌත් මගේ පස්සෙන්ම වැටීගෙන ආවා. මගේ බිරිඳත් ඌට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා. නමුත් ගෙදර ගෙනවිත් පහුවදා උදේ ඌව එළියේදී දකිනකොට තමයි මම මේ බිහිසුණු ඇත්ත දැක්කේ. මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා. ප්ලූටෝට වගේම මේ අලුත් බලලාටත් තිබුණේ එක ඇහැයි. උගේ අනිත් ඇහත් කවුරු හරි සම්පූර්ණයෙන්ම උකුල්ලලා දාලා තිබුණේ. මේක දැක්කට පස්සේ මගේ හිතේ තිබුණු කැමැත්ත එක පාරටම අතුරුදහන් වෙලා ගියා. ඒ වෙනුවට මහා පිළිකුලක් සහ කියාගන්න බැරි බියක් මගේ හිතට ආවා. මම උගෙන් ඈත් වෙන්න උත්සාහ කළා. නමුත් මම ඈත් වෙන්න ඌ මට තවත් ලං වුණා. මම පුටුවක වාඩි වුණොත් ඌ මගේ කකුල් අස්සේ රිංගනවා. නැගිට්ටොත් මාව වට්ටන්න වගේ කකුල් දෙක පටලවාගෙන ඇවිදිනවා. මගේ හිතේ තිබුණු පිළිකුල ටිකෙන් ටික මහා වෛරයකට පෙරළුණා. මට ඕන වුණා ඌට ගහලා පන්නන්න. ඒත් මගේ පරණ පාපකර්මය ගැන මතක් වෙද්දි මට ඌට අත තියන්න බයක් දැනුණා. ඒත් මාව හරියටම පිස්සුවකට අදලා දැම්මේ එක සිදුවීමක්. මම කලින් කිව්වා මේ බලලාගේ පපුවේ සුදු පාට සලකුණක් තිබුණා කියලා. මුලදී ඒකේ කිසිම හැඩයක් තිබුණේ නැහැ. නමුත් දවස් ගෙවිගෙන යද්දී ඒ සුදු පාට සලකුණේ හැඩය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. අන්තිමේදී ඒක ඊටමත් පැහැදිලි අකුණු සලකුණක් වගේ එක හැඩයකට ආවා. දෙවියනේ, ඒක වෙන මොකක්වත් නෙවෙයි. මිනිමරුවන්ව එල්ලලා මරන්න ගන්න එල්ලුම් ගහක හැඩය. මගේ නිින්ද සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. රැට මම නිදාගන්නකොට මේ භයානක සතා මගේ පපුව උඩට ඇවිත් නිදා ගන්නවා. උගේ ඒ උණුසුම් හුස්ම මගේ මූණට වදිද්දි, උගේ බර මගේ හදවතට දැනෙද්දි මට දැනුනේ මහා යක්ෂයෙක් මාව හුස්ම හිර කරලා මරන්න හදනවා වගේ. මගේ ඇඟේ තිබුණු මනුස්සකම අන්තිම බිඳුවටම හිඳිලා ගියා. මගේ හිත පිරුණේම ලෝකේ තියෙන භයානකම කළුම කළු පාට අඳුරු සිතුවිලි වලින් විතරයි. මම මනුෂ්‍යත්වයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණු අමනුෂ්‍යයෙක් බවට පත් වුණා. කළු බලලා The Black Cat 4 වන කොටස. මගේ හිතේ මනුස්සකම සම්පූර්ණයෙන්ම මැකිලා ගියා. මගේ හිත පිරුණේම ලෝකේ තියෙන භයානකම අඳුරුම සිතුවිලි වලින් විතරයි. මේ අමනුෂ්‍ය හැඟීම් වලට ගොදුරු වුණේ අර සතා විතරක් නෙවෙයි. මගේ අහිංසක කිසිම වරදක් නොකළ බිරිඳත් ඊට ගොදුරු වුණා. මම අයටත් කිසිම හේතුවක් නැතුව ක්‍රූර විදිහට සලකන්න පටන් ගත්තා. දවසක් මමත් මගේ බිරිඳත් අපේ අලුත් නිවසේ, එහෙමත් නැත්නම් අපි කුලියට ගත්තු ඒ පැරණි ගොඩනැගිල්ලේ පහළ තිබුණු අඳුරු බිම්මහලට ගියා. ඒ ගෙදරට අවශ්‍ය දර ටිකක් ගේන්නයි අපි එතනට ගියේ. අපි පඩිපෙළ බහිද්දී අර කළු යක්ෂයා, ඒ කියන්නේ අර බලලා, මගේ කකුල් දෙක අස්සෙන් රිංගලා මව පඩිපෙළෙන් පහළට වට්ටන්න හැදුවා. මගේ හිතට ආවේ කියාගන්න බැරි තරම් මහා වියරු කේන්තියක්. මම එතන තිබුණු විශාල දරපලන පොරව අතට ගත්තා. මට ඕන වුණේ එක පහරින්ම උගේ ඔළුව දෙපළු කරලා දාන්න. මම පොරව ඉහළට ඉස්සුවා. නමුත් මගේ බිරිඳ ඉක්මනට පැනලා මගේ අතින් අල්ලගත්තා. "එපා, ඌට ගහන්න එපා" කියලා ඇය කෑ ගැහුවා. ඇය මාව නවත්වන්න හදපු ඒ උත්සාහය මගේ ඇඟේ හිටපු යක්ෂයාව සම්පූර්ණයෙන්ම අවදි කළා.
මම මහා වියරුවෙන් මගේ අත ඈගෙන් ගලවා ගත්තා. මට කිසිම දෙයක් පෙනුනේ නැහැ. මම අර විශාල පොරවෙන් ඇගේ ඔළුවටම ගැහුවා. ඇය කිසිම ශබ්දයක් නොකර ලේ පෙරාගෙන ඒ අඳුරු බිම්මහලේ බිම ඇද වෙටිලා එතනම මිය ගියා. මම මොහොතක් ඒ මලසිරුර දිහා බලාගෙන හිටියා. මගේ හිතේ කිසිම බයක්, කම්පනයක් හෝ පසුතැවීමක් තිබුණේ නැහැ. මට ඕන වුණේ මේ මලසිරුර කාටවත්ම හොයාගන්න බැරි වෙන්න හංගන්නයි. මම තීරණය කළා මේ බිම්මහලේ තියෙන ඝනකම් බිත්තියක් හාරලා ඒක ඇතුලේ සිරුර හංගන්න. මම ඊටමත් පරිස්සමින් බිත්තියේ ගඩොල් ගලවලා මලසිරුර ඒ හිඩස ඇතුලෙන් තියලා නැවතත් කලින් තිබුණු විදිහටම ගඩොල් බැන්දා. ඊට පස්සේ මම පරණ බදාම වලට සමාන වෙන්න අලුත් බදාම හදලා ඒ බිත්තිය කපරාදු කළා. බිම වැටිලා තිබුණු ලේ බින්දුවක් නෑරම මම හොදලා පිරිසිදු කළා. කිසිම කෙනෙකුට එතන අලුතින් බිත්තියක් බැන්දා කියලා හොයාගන්න බැරි තරමටම ඒක පරිපූර්ණයි. වැඩේ ඉවර කරපු මම අර සාපලත් බලලාව මරලා දාන්නේ හෙව්වා. ඒතු කොහෙවත් හිටියේ නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ මට දැනුනේ මහා නිදහසක්. මගේ බිරිඳ මරපු එක ගැනවත් මට ගාණක් තිබුණේ නැහැ. අර බලලා නැතිවුණු එක ගැන මම හිටියේ පුදුම සතුටකින්. එදා රෑ මම කිසිම බයක් සැකක් නැතුව ඊටමත් සුවසේ නිදාගත්තා. දවස් 3ක් ගත වුණා. 4 වෙනි දවසේ උදේ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් මගේ ගෙදරට ආවා. මගේ බිරිඳ අතුරුදහන් වීම ගැන හොයන්න. ඔවුන් මුළු ගේම පීරලා හෙව්වා. අවසානයේ ඔවුන් අර බිම්මහලටත් ගියා. මම කිසිම බයක් නැතුව හරිම විශ්වාසයෙන් යුතුව ඔවුන් එක්කම පඩිපෙළ බහලා ගියා. නිලධාරීන් හැම තැනම හෙව්වා. අන්තිමේදී ඔවුන්ට කිසිවක් හොයාගන්න බැරිව ආපහු යන්න පඩිපෙළ නගින්න පටන් ගත්තා. ඒ වෙලාවේ මට ආවේ පුදුම අහංකාරකමක්. මම ජයගත්තා කියන උඩඟුකම මගේ ඔළුවට ගැහුවා. මම ඔවුන්ට කතා කළා. මහත්වරුනි, බලන්න මේ ගෙදර බිත්ති කොච්චර ශක්තිමත්ද කියලා. මේව හදලා තියෙන්නේ හරිම අපූර්වට. එහෙම කියපු මම මගේ අතේ තිබුණු කෝටුවෙන් මගේ බිරිඳගේ මලසිරුර හංගලා තිබුණු ඒ අලුත් බිත්තියටම තදින් තට්ටු කළා. දෙවියනේ, ඒ ශබ්දය ඒක නිකම් අපායෙන් නැහෙන යක්ෂයෙක්ගේ කෑගැසීමක් වගේ. මගේ ඇඟේ ලේ වතුර වෙලා ගියා. මම පඩිපෙළ ළඟ කලන්ත හෙදිලා වගේ බිම වැටුණා. පොලිස් නිලධාරීන් වහාම ඒ බිත්තිය කඩන්න පටන් ගත්තා. ගඩොල් ටිකින් ටික කඩාගෙන වැටුණා. බිත්තිය ඇතුලේ සිරස් අතට හිටවල තිබුණු මගේ බිරිඳගේ කුණු වෙලා ගිය මලසිරුර පොලිස් නිලධාරීන්ගේ ඇඟටම කඩාගෙන වැටුණා. ඒත් මාව සම්පූර්ණයෙන්ම පිස්සුවකට ඇදලා දැම්මේ ඒ මලසිරුර නෙවෙයි. ඇගේ ඒ කුණු වුණු ඔළුව උඩ උගේ එකම එක රතු පාට ඇහෙන් මන් දිහා බලාගෙන කටින් ලේ පෙරාගෙන වාඩි වෙලා හිටියේ අර භයානක කළු බලලා. ඌව මරාගන්න බැරි වෙච්ච මටත් නොදැනීම මගේ බිරිඳගේ මලමිනියත් එක්කම අර යක්ෂයාවත් පන පිටින් බිත්තිය ඇතුලේ හිර කරලයි ගඩොල් බැඳලා තිබුණේ. උගේ ඒ මහා විලාපය තමයි මාව මේ එල්ලුම් ගහට ගෙනාවේ. ඔබ මෙතෙක් සවන් දුන්නේ එඩ්ගා ඇලන් පෝගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ කළු බලලා කතන්දරයටයි. තමන් කළ මහා පාපකර්මය සහ ක්‍රූරත්වය කිසිදාක සංගවා තැබිය නොහැකි බව මේ කතාව අපට පෙන්වා දෙනවා. මෙවැනිම වූ තවත් ලෝකපූජිත ගුප්ත සහ ත්‍රාසජනක කතන්දරයකින් නැවතත් හමුවනතුරු අදට අපි සමුගන්නවා. මේ ශ්‍රව්‍ය පොත ඔබට රසවත් අත්දැකීමක් ගෙනාවා නම් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර දිගටම රැඳී සිටින්න. ඔබට සුබ දවසක්.